ආයිබෝන් මේ අමුතු කතා ලෝකය. මගේ නපුරු බොස් කතාවේ පළවෙනි කොටසින් ඔයාලා දැක්කා අහිංසක දෙවියන්ගේ බලාපොරොත්තු ඔක්කොම ඒ නපුරු අකලංග කොහොමද තප්පරෙන් කුඩු කරලා දැම්මේ කියලා. අද එතෙන් සිට හෙඩ්සෙට් එක කනේ ගහගෙන S2 පියාගන්න. අපි යමු කතාවට. සිකියුරිටි ගාඩ්ස්ලා දෙන්න දෙව්මි වේකේ හෝල්ඩින්ග්ස් බිල්ඩින්ගෙන් එළියට තල්ලු කරලා දැම්මා. දෙව්මි මහ පාරායින තිබුණ බස් හෝල්ට් එකේ බංකුඩට වෙලා පපුවට තුළුරු කරගත්ත සහතික මිටියත් අරගෙන ඉක්කි ගහලා අඬන්න ගත්තා. එයාට රිදුනේ අර නපුරු බොස් එයාට බැනුපු එකට නෙවෙයි. එයාට රිදුනේ ගෙදර ඇඳේ වේදනාවෙන් කෑ ගහන තාත්තගේ බෙහෙත් ටික අරන් දෙන්න තිබුණු එකම විදිහද නැති වුණ එක ගැන. පැය ගාණක් එතන අඬපු දෙව්මි ඇස්වල කඳුළු පිහ දාගෙන ගෙදර යන්න බස් එකට නැග්ගා. ගෙදරට යද්දී තාත්තා හිටියේ ලොකු බලාපොරොත්තුවකින්. කොහොමද දුවේ ඉන්ටර්විව් එක? ලොකු මහතුරු මොකද කිව්වේ? තාත්තා අමාරුවෙන් ඇඳේ ඉඳන් ඇහුවා. දෙව්මි හිර වෙන්න එන කඳුළු හංගගෙන බොරු හිනාවක් මූණට අරගෙන තාත්තගේ ළඟින් වාඩි වුණා. හරිම හොඳයි තාත්තේ. ඒගොල්ලෝ මගේ සහතික බැලුවා. තව සතියකින් විතර මට කතා කරන්නම් කිව්වා. එහෙම කියද්දි දෙව්මිගේ පපුව පිච්චිලා යනවා වගේ දැනුණා. එයා ඉක්මනට කුස්සියට ගිහින් කට වහගෙන අඬන්න ගත්තා. මේ වෙලාවේ ඒකේ හෝල්ඩින්ග්ස් එකේ 15 වෙනි තට්ටුවේ තමන්ගේ කැබින් එකට වෙලා හිටපු අකලංග එයාගේ කෝපු හැලුණු ෂර්ට් එක ගලවලා විසි කරලා වෙන ෂර්ට් එකක් ඇඳගත්තා. එයා හිටියේ ගොඩක් කේන්දියේ. එක පාරටම එයා දැක්කා එයාගේ මේසෙ ළඟ බිම වැටිලා තියෙන කොළ කෑල්ලක්. ඒක අර ලිෆ්ට් එකේදී අර කෙල්ලගේ. ඒ කියන්නේ දෙව්මිගේ ෆයිල් එකෙන් වැටුණු කොළයක්. අකලංග ඒක අතට අරගෙන බැලුවා. ඒක දෙව්මිගේ CV එක. ඒකේ ගහලා තිබුණු දෙව්මිගේ પાස්පෝර්ට් සයිස් ෆොටෝ එක දිහා අකලංග තප්පර කීපයක් බලාගෙන හිටියා. ඒ අහිංසක ඇස්වල මොකක්ද අමුතු ආකර්ෂණයක් තිබුණා. දෙව්මි දිසානායක. අකලංගේ නම හෙමින් මිමුණුවා. ඒත් ඊළඟ තත්පරේම එයාගේ හිත ආයෙමත් වැඩ කරන්න ගත්තා. මොන හිඟන්නේක්ද? මගේ ෂර්ට් එකත් විනාශ කළා. එහෙම කියලා අකලංගේ CV එක ඩස්බින් එකට විසි කරලා දැම්මා. පහවදා උදේ දෙව්මි මිදුළු අතිගාමින් හිටියේ ඊළඟට මොකක්ද කරන්න කියලා කල්පනා කරන ගම. එක පාරට මෙයාගේ පරණ ෆෝන් එක රින් වෙන්න ගත්තා. නොදන්න නම්බර් එකක්. හෙලෝ. හෙලෝ. මේ දෙව්මි දිසානායකද? ඔව්. කවුද මේ? මම ඒකේ හෝල්ඩින්ග්ස් එකේ HR මැනේජර් මිස්ටර් පෙරේරා. ඒ නම හෙද්දි දෙව්මිට ෆෝන් එක අතින් බිමට වැටෙන්න ගියා. ඊයේ වෙච්ච දේ එක්ක ඇයි ඒ කම්පැනි එකෙන් ආයෙ කතා කරන්නේ? දෙව්මි. ඊයේ වෙච්ච දේට මට කනගාටුයි. අපේ බොස් ටිකක් නපුරුයි. මම ඔයාගේ ඇප්ලිකේෂන් එක බැලුවා. ඔයාගේ තාත්තා අසනීපෙන් ඉන්නේ කියලාත් මම දැක්කා. මට ඔයා ගැන පව් හිතුණා ළමයෝ. දෙව්මිගේ ඇස්වලට කඳුළු ආවා. ඒත් බොස් ඔයාට ඔෆිස් එකේ රස්සාවක් දෙනවට කැමති නැහැ. හැබැයි ඔයා කැමති නම් අපේ ඔෆිස් එකේ ක්ලීනින් සෙක්ෂන් එකේ ඒ කියන්නේ කම්පැනි එකේ අස්පස් කරන තේ හදන රස්සාවකට කෙනෙක් ඕන වෙලා තියෙනවා. පඩිය රුපියල් 40000යි. ඔයා කැමති දෙයක බාර ගන්න. දෙව්මිට හිතා ගන්න බැරි වුණා. ලොකු රස්සාවක් නැති වුණත් තාත්තගේ බෙහෙත් වලට ඒ පඩිය හොඳටම ඇති. මම එන්නම් සර්. මම කැමති. දෙව්මි ඇඬුම් හඬින්ම කිව්වා. හරි. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. බොස්, ඒ කියන්නේ මිස්ටර් අකලංග ඉන්න 15 වෙනි තට්ටුවට ඔයා යන්නම බෑ. එයා ඔයාව දැක්කොත් අපි දෙන්නගෙම රස්සා ඉවරයි. තේරුණාද? තේරුණා සර්. දෙව්මි පොරොන්දු වුණා. ඊළඟ දවසේ උදේ දෙව්මි ඒකේ හෝල්ඩින්ග්ස් එකට ආවේ නිල් පාට ක්ලීනින් යුනිෆෝම් එකක් ඇඳගෙන. එයා හිතුවා කවදාවත් ආයෙ අර නපුරු අකලංග එයාට මුණ ගැහෙන එකක් නෑ කියලා. ඒත් දෛව කියන්නේ හරි පුදුම දෙයක්. දෙව්මි බය වුණ දෙයම සිද්ධ වෙන්න වැඩි කල් ගියේ නෑ. ක්ලීනින් යුනිෆෝම් එකෙන් ඉන්න දෙව්මිව අකලංග දැක්කොත් මොකක් වෙයිද? මේ කතාවේ ඊළඟ කොටස ගොඩක් රසවත් වේවි. ඔයාලට මොකද හිතෙන්නේ? අකලංග දෙවියෝ දැක්කොත් මොනව කරයිද? කමෙන්ට් එකක් දාන්න. කතාවට ආස නම් ලයික් එකක් දාලා අමුතු කතා ලෝකේ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉක්මනින්ම 3 වෙනි කොටසින් හමු වෙමු.